අරමුණ පැහැදිලි කරගන්න. අපේ මොලේ නිතරම දෙයක් හොයනවා. අරමුණකට යන්න නම් අපි අපේ මොලේ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන්න ඕනේ. ඒ කියන්නේ මොලේ හිතන ආකාරය, බලන ආකාරය සහ ක්‍රියා කරන ආකාරය අපේ අරමුණට ගැලපෙන විදිහට රීසෙට් ඇන්ඩ් රීප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. අපි ඒක සරලව කිව්වොත් අපි අපේ මොලේට එන්ටර් කරන්න ඕනේ පැහැදිලි අරමුණක්. මම A level exam එක පාස් වෙනවා. ඒක පැහැදිලි අරමුණක් නෙවෙයි. මොකද S3ක් ගත්තත් A3ක් ගත්තත් පාස් වෙනවා. මම A level exam එකෙන් A3ක් අරගෙන district rank 10 අතරට එනවා. ඒක පැහැදිලි අරමුණක්. visualization. මොළය රියල් සහ ඉමේජිනේෂන් අතර වෙනස හරියට හඳුනන්නේ නැහැ. ඒ නිසා future success picture repeat repetition එකෙන් මොළය ඒකට යන්න ප්‍රෝග්‍රෑම් වෙනවා. දවසට විනාඩි 5ක් ඔයාගේ අරමුණ ගැන හිතන්න. ඔයා දැනටමත් ඔයාගේ අරමුණට ගිහින් ඉන්නේ කියලා හිතන්න. එතකොට ඔයාගේ මොලේ ඒක දැනටමත් වෙලා කියලා හිතලා වැඩ කරනවා. ඔයාගේ ඇක්ෂන් ගන්න ඒක පහසු. අරමුණ කුඩා ඇක්ෂන් වලට බෙදන්න. එකපාර ලොකු අරමුණක් මොලේට දරා ගන්න බෑ. මොකද අපේ මොලේ හැඩ ගැහිලා තියෙන්නේ අපිට සුව පහසු කලාපයක් හදන්න. එක්සැම්පල් එකක් ගත්තොත් ඔයා මාස 6කින් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්නවා. මේක එකපාර ඔයාගේ මොලේට කරන්න හැඩ ගැහෙන්න බෑ. ඔයා මේ අරමුණ ස්ටෙප් වලට බෙදාගෙන පිළිවෙලට කරන් යන්න. ඒ කියන්නේ පළවෙනි සතියේ රිසර්ච් කරනවා. දෙවෙනි තුන්වෙනි සතිවල ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරනවා. හතරවෙනි සතියේ පේජ් එකක් ක්‍රියේට් කරනවා. මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ අරමුණට යන්න. ඇක්ෂන් වලට බෙදා ගන්න. රූටින්ස් හදන්න. එකම දෙයක් නැවත නැවත කිරීම තුළින් මොළය හැබිට් ලූප්ස් ක්‍රියේට් කරනවා. හැබිට්ස් මොළයට එනර්ජි සේව් කරන සිස්ටම් එක. ඒ කියන්නේ ඔයාගේ අරමුණට යන්න ඩේලි රූටින් එකක් හදාගන්න. මොළය රිපිටිෂන් වලින් ඉගෙන ගන්නවා. එකම වෙලාවට එකම ස්ථානයේ එකම ටයිප් ඇක්ෂන් රිපීට් කරන්න. ඔයා මේ විදිහට උදේ 6ට නැගිටලා පැයක් පාඩම් කළොත් ඔයාගේ මොළේ ඔටෝ ස්ටඩි මෝඩ් එක ඔන් කරනවා. අවසාන කරුණ වෙන්නේ track and adjust. ඔයා හරියට ඔයාගේ අරමුණට යනවද කියලා ඔයා නිතර බලන්න ඕනේ. ඔයා නැවත නැවත ඔයාගේ ප්‍රධාන අරමුණ මතක් කරගන්න ඕනේ. ඔයා දැන් ඉන්නේ කොතනද කියලා වීක්ලි චෙක් කරන්න. ඔයාගේ රූටින් එක වෙනස් වෙන්න ඕන තැන් තියෙද කියලා අනිවාර්යෙන් බලන්න. අරමුණකට යන ගමනේදී ඔබේ මොළය ඔබේ හොඳම මිතුර වෙන්න පුළුවන්. පැහැදිලි අරමුණක් හදලා එය දිනපතා මනසින් දකිමින් කුඩා පියවර විදියට ඉදිරියට යන්න. මොළය ඔබට අලුත් මාර්ග හොයලා දෙයි. ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබේ සිහින සත්‍ය වෙන දිනය ඉක්මනටම එනවා. මතක තියාගන්න. අද ඔබ ඔබේ මොළයට දාන බීජය තමයි හෙට රෝස ගසක් වෙන්නේ. Best of luck.